අප්‍රේල් මාසය කියන්නේ ශ්‍රී ලාංකික අපිට වසරේ තියෙන ලස්සනම සහ වැදගත්ම කාල පරිච්ඡේදය. කොහාගේ හඩ, එරබදු මල් පිපීම මේ හැමදේ මතරේ අපිට නොදැනීම තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි වෙළඳපොලේ භාණ්ඩ හා සේවා මිල අහස උසට ඉහළ යාම. ඇයි හැම අවුරුද්දකම අප්‍රේල් මාසයේ මැද වෙද්දී අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ? මේක අහම්බයක්ද? නැත්තම් ව්‍යාපාරික ලෝකයේ ඊටමත් සූක්ෂමව සැලසුම් කරපු ආර්ථික උගුලක්ද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඔබ අවුරුදු සතුට සමරද්දී ඔබේ සාක්කුවට ඊටමත් සූක්ෂමව විදින මේ සැඟවුණු සූදුව ගැනයි. සරල ආර්ථික විද්‍යා සිද්ධාන්තයක් තියෙනවා. යම් භාණ්ඩයකට තියෙන ඉල්ලුම ඩිමාන්ඩ් වැඩි වෙද්දී ඒ භාණ්ඩයේ සැපයුම සප්ලයි සීමිත නම් අනිවාර්යෙන්ම එහි මිල ඉහළ යනවා. අප්‍රේල් මාසයේදී ලංකාවේ මුළු ජනගහනයම එකවර වෙළඳපොළට කඩා වදිනවා. සීනි, පිටි, හාල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිට ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා සෑම දෙයකටම තියෙන ඉල්ලුම සාමාන්‍ය මාසයකට වඩා 5-6 ගුණයකින් වැඩි වෙනවා. මේ අධික ඉල්ලුම පාලනය කරන්න වෙළෙන්දෝ පාවිච්චි කරන ලොකුම ආයුධය තමයි මිල වැඩි කිරීම. ඔබ කොහොම හරි මේ දේවල් ගන්නවා කියලා ඔවුන් දන්නවා. බොහෝ අවස්ථාවලදී භාණ්ඩ මිල ඉහළ යන්නේ භාණ්ඩ නැති නිසා නෙවෙයි. භාණ්ඩ නැති බව පෙන්වන නිසායි. මහ පරිමාණ තොගකලෙන්දෝ පෙබරවාරි සහ මාර්තු මාසවලදී අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් ගබඩා කරගන්නවා. ඉන්පසු අප්‍රේල් මුල සතියේදී වෙළඳපොළට නිකුත් කරන ප්‍රමාණය සීමා කරනවා. මිනිස්සු කලබල වෙලා බඩු හොයන්න ගත්තාම බඩු නැහැ කියන මතය සමාජගත කරනවා. ඊට පස්සේ පාරිභෝගිකයා ඕනෑම මිලකට ඒ දේවල් ගන්න සූදානම් වෙනවා. මේක තමයි කෘතිම හිඟය. මේ හරහා සාමාන්‍ය ලාභය වගේ දෙතුන් ගුණයක ලාභයක් සති දෙකක් ඇතුළත උපයන්න ඔවුන්ද පුළුවන් වෙනවා. රජයේ සේවකයන්ට සහ පෞද්ගලිකංශයේ සේවකයන්ට ලැබෙන අවුරුදු බෝනස් මුදල සහ උත්සව අත්තිකාරම් මුදල ඇත්තටම අයිති කාටද? ඔබ හිතනවා ඇති ඒක ඔබේ තියලා. හැබැයි වෙළඳපොළ සැකසී තිබෙන්නේ ඔබ අතට ඒ සල්ලි ලැබෙන මොහොතේම ඒ ආපසු පද්ධතියට ලබා ගැනීමටයි. ඔබේ අතේ අමතර මුදලක් තියනවා කියලා දැනගත්ත ගමන් රිදිපිලි වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් ඔවුන්ගේ මිල ගණන් සහ ප්‍රවර්ධන වැඩසටහන් වෙනස් කරනවා. අවසානයේදී මාසයේ ඉවර වෙද්දී ඔබට ඉතිරි වෙන්නේ බෝනස් ටික විතරක් නෙවෙයි ඔබේ සාමාන්‍ය පඩියත් ඉවර වෙලා ලොකු ණය බරක්. වෙළඳ දැන්වීම මගින් අපේ ඔළුවට දාන ලොකුම මිත්‍යාවක් තමයි අවුරුද්දට හැමදේම අලුතින් තියෙන්න ඕන කියන එක. ගිය අවුරුද්දේ ගත්ත හොඳට තියෙන ඇඳුම ඇඳලා අවුරුද්ද සමරන්න බැරි මානසිකත්වයක් සමාජය විසින් නිර්මාණය කරලා තියෙනවා. අවුරුද්දු සේල් කියන වචනයට මිනිස්සු රැවටෙනවා. 50% ඩිස්කවුන්ට් දෙනවා කිව්වම අපි හිතන්නේ අපි සල්ලි ඉතිරි කරනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ අපිට අනවශ්‍ය දේවල් පවා ඒ වට්ටමට රැවටිලා මිලදී ගැනීමයි. වට්ටම් දීමට පෙර මිල වැඩි කර තිබීම වැනි සූක්ෂම උපක්‍රම ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බඩු මිල විතරක් නෙවෙයි. අප්‍රේල් මාසයේදී ප්‍රවාහන ගාස්තුත් ඉහළ යනවා. ගම්බිම් බලා යන පිරිස වැඩිවීම නිසා පෞද්ගලික බස් රථ, කුලී රථ සහ ඉන්ධන සඳහා තියෙන පීඩනය වැඩි වෙනවා. මේ නිසා සෑම සේවාවකම මිල වක්‍රව ඉහළ යනවා. එළවලු සහ පළතුරු කොළඹට ගේන ප්‍රවාහන වියදම වැඩි වූ විට එහි බර පැටවෙන්නේ අවසාන පාරිභෝගිකයා වන ඔබේ කර මතටයි. අප්‍රේල් මාසයේදී ලංකාවට විශාල වශයෙන් ඇඳුම් පැළඳුම් සහ ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. ඩොලර් එකේ අගය වෙනස් වීමත් මිල කෙරෙහි බලපානවා. හැබැයි අපේ රටේ නිෂ්පාදනය කරන කැවිලි බෙවිලි වලට පවා මිල වැඩි වෙන්නේ ඇයි? ඒකට හේතුව අමුද්‍රව්‍ය මිල, සීනි, පොල් තෙල්, හාල් පිටි ඉහළ යාමයි. මේක දාමයක් වගේ මුළු ආර්ථිකය පුරාම පෙතර යනවා. අද වෙද්දි බොහෝ දෙනෙක් අවුරුද්ද කන්නේ ණයට. ක්‍රෙඩිට් කාඩ් පත් මගින් දෙන වට්ටම් සහ පොලී රහිත වාරිකවලට රැවටිලා තමන්ගේ ආදායමට වඩා වියදම් කරන්න මිනිස්සු පුරුදු වෙලා. අප්‍රේල් මාසයේ සතුට විනාඩි කිහිපයකින් නිවර වුණත් ඒ විනුවෙන් ගත්ත ණය වාරික ගෙවන්න
ඔබට ලබන අවුරුද්ද වෙනකන් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මේක ඊටමත් භයානක ආර්ථික උගුලක්. අපි කොහොමද මේ උගුලෙන් බේරෙන්නේ? කලින් සූදානම් වීම. අප්‍රේල් මාසයේ මිල වැඩිවන භාණ්ඩ පෙබරවාරි හෝ මාර්තු මුලදී මිලදී ගන්න. අවශ්‍යතා සහ වොමනා වෙන් කර හඳුනා ගැනීම. ඇත්තටම අවශ්‍ය දේ පමණක් ලැයිස්තුවක් shopping list සාදා මිලදී ගන්න. වට්ටම් වල සත්‍යතාවය සොයන්න. වට්ටම් දීමට පෙර මිල පරීක්ෂා කරන්න. දේශීය නිෂ්පාදකීන්ගෙන් මිලදී ගන්න. මහා පරිමාණ වෙළඳන්ට වඩා ගමේ කුඩා ව්‍යාපාරිකයාගෙන් බඩු ගැනීමෙන් ඔබට සාධාරණ මිලකට බඩු ගත හැකියි. අවසාන වශයෙන් කිව යුත්තේ අවුරුද්ද කියන්නේ මිලාදි කැඳුම් ඇඳලා මේසේ පුරා කෑම ಜಾති පුරවලා කරන ප්‍රදර්ශනයක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතිය, ගුණධර්ම සහ පවුලේ බැඳීම් අලුත් කරගන්නා කාලයක්. ආර්ථික උගුල් වලට හසු නොවි බුද්ධිමත්ව වියදම් කරලා සැබෑ සතුටින් මේ අවුරුද්ද සමරන්නේ ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.